12 වසරකට පෙර අප රට තුල පැවතුණු ඒ අතීත බිහිසුණු කාල සීමාව ඔබට මතකද? වසර 30ක් පුරාවට අප මාතෘ භූමියේ පැවති ඒ භයංකර යුද කාල සීමාව අප සිත් තුළින් කෙසේ අමතක කරන්නද? වර්ෂ 2009ක් වූ මැයි මාස 18 වන දින අප සියලුම ජාතීන්ගේ සිත් තුළින් මේ භයංකර බිය සදාටම නිමා වූ දිනයයි. එය අප අද රණවිරු විජයග්‍රාහී දිනය නමින් සිහිපත් කරන්නේ දසදහස් ගණනින් අප මාතෘ භූමියේ සාමය ආරක්ෂා කිරීමට තම ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර රණවිරුවන්ගේ උදාරතර කැපවීම අප සමගේ හදවත් තුළ තවමත් රැඳී තිබෙන නිසායි. අප දේශයේ යළි උපදින නව පරපුර හට සවනට වෙඩිහඬක් ඇසෙන්නට එදා සිට අද වෙනතුරු ඉඩකඩක් උදා වී නැත. අප සියලු ජාතීන් මේ දේශයේ එකම ධජයක් යට එකසේ සැමදා සාමයෙන් නොජැපේවා. අපගේ මාතෘ භූමියට එන සියලු භයංකර සතුරු බල මේ භයානක වසංගත තත්ත්වවල අපගේ රට සුරැකීවා. සාමයේ සැමදා රට තුළ පැවලෙවා. අප සියලුම දෙනාගේ ප්‍රාර්ථනීයය 12 වැනි රණවිරු විජයග්‍රාහී දිනය වෙනුවෙන් සැරයෙන් චරිත කුලතිලක වන පා රණවිරුවෙකු ලෙස මෙලෙස සටහනක් තබන්නේ.